සියලුම දෙනාට සුබ දවසක්. ස්වාමින් වහන්සේ මාගේ අන්ධකාරය ආලෝක කරන සේක. 2 සාමුවෙල් 22:29 දාවිත් රජතුමා ඒ ආකාරයෙන් අපිට උපදෙස් දෙනවා. දාවිත් රජතුමාගේ ජීවිතවල බොහෝ කාලයක් තිබුණේ අන්ධකාරයේ කාලවල. ඒ අන්ධකාරයේ කාලවල වලද දාවිත් රජතුමා ගත කරපු ආකාරය හරිම අලංකාරයි. හරිම පුදුම සහගතයි. ඒකට හේතුව තමයි ඒ සෑම අඳුරු කාලවලදීම සතුරන්ගෙන් ආපු පීඩාවන් වලදී ජය දුන්නේ දෙවියන් වහන්සේ. දාවිත් රජතුමාගේ ඒ ජීවිතය තුළ දාවිත් රජතුමා දෙවියන් වහන්සේ තුළ ලැබුවා වූ ඒ අත්දැකීම් විශ්වාසවන්ත ගැන ගීත මගින් සටහන් තැබුවා. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, දාවිත් රජතුමාට පුරුද්දක් තිබුණා. ඔහු බලාපොරොත්තු නැතිකමේ සිට බලාපොරොත්තු ඇතිකම වෙත ඉක්මනින් හැරෙන්නේ. ඉතින් අපිත් ඒ ආකාරයෙන්ම දෙවියන් වහන්සේ වෙත බලාපොරොත්තු තබා ගනිමින් අකණ්ඩව දෙවියන් වහන්සේ තුළ බලාපොරොත්තු නැතිකමේ සිට බලාපොරොත්තු ඇතිකම වෙත එන්න අවශ්‍යයි. මගේ සෙනෙහවන්ත සහෝදරයා සහෝදරිය, අපේ විශ්වාසවන්ත වූ දෙවියන් වහන්සේ ගැන දාවිත් ලෝකයට කිව්වා වගේ මේ දවස්වල ඔබ යන්නා වූ දුෂ්කර අමාරු අවස්ථාවන් ඒ බලාපොරොත්තු ඇතිකම වෙතට හරවා ගන්න උත්සාහ කරන දෙවියන් වහන්සේ තුළ. එමගින් දෙවියන් වහන්සේ ඔබට කරපු දේ අනිත් අයට පවසන්නේ. ඒ වගේම තමයි අපි යැපෙන්නේ අඳුර ආලෝකයට හරවන තැනන් වහන්සේ මතයි. ඉතින් ඔබත් කැමතිද මේ දවස්වල යන්නා වූ ඒ ඔබගේ අමාරු කාලවල, අන්ධකාර කාලවල වල ඒ ඔබගේ බලාපොරොත්තුව ආලෝකයට හරවගන්න දෙවියන් වහන්සේ වෙතට ලං වෙන්න. උන්වහන්සේ ඔබට උපකාර කරાવી. අද දවස ඔබට ජයග්‍රහී දවසක් වේවා. ඔබ සැමට ජේසු පිහිටයි.